හදමුද රසම රස මේ වගේ ඩෝනට් එකක්. ඊස්ට් ඕනේ නෑ, පිපෙන තියන්න ඕනේ නෑ. පැය භාගයකටත් වඩා අඩු කාලයකින් ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් මේ ඩෝනට් එක හදාගන්න පුළුවන්. එහෙනම් මාත් එක්ක හදමු. ඉස්සෙල්ලාම ගන්න පාන් පිටි කෝප්ප දෙකක්. මම මේ මෙෂරින් කප් වලින් කියන්නේ. ඊට පස්සේ සීනි කෝප්ප භාගයක්. ඒකම ලුණු තේ හැන්දක්. බේකින් පවුඩර් මේස හැන්දක්. බටර් මේස හැඳි දෙකක්. මාගරින් ගන්නත් පුළුවන්. කිරි කෝප්ප භාගයක්. ඒ වගේම බිත්තරයක්. පිළිගඳ එයි කියලා මම වැනිලා ටිකකුත් මේකට එකතු කරනවා. දැන් මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්න. කිරි ඒ වගේම බිත්තර සාරු ටික විතරක් මදි මේ ඩෝ එක අනාගන්න. ඉතින් ඒක හන්දා අවශ්‍ය තරමට වතුර දාලා මේ වීඩියෝ එකේ පෙන්වන තරමට ඩෝ එක හදාගන්න. ඒ කියන්නේ ගොඩාක් තද නැති ඇඟිල්ලෙන් තද කරාම ඩෝ එක ඇතුළට එබෙනවා නම් අන්න ඒක තමයි හරි ගන්න. ඒ කියන්නේ තදට අපි ගොඩාක් හයියෙන් ප්‍රෙස් කරාම එබෙන විදිහ නෙමෙයි. සාමාන්‍යයෙන් ඇඟිල්ලෙන් එබුවාම ඇතුළට යනවා නම් කිසි අපහසුාවක් නැතුව ඒ ගාන තමයි හරි ගාන. ඊට පස්සේ ලෑල්ලකට පිටි ටිකක් තාරලා ඩෝ එකටත් පිටි ටිකක් උඩින් ඉහලා මේක හොඳට තුනී කරගන්න. මේක මම හදන ෆස්ට් ටයිම් ඒක නිසා මට වැරදුනා කියලා හිතෙන මම තැනක් කියන්න. මේක ගොඩාක් තුනියට තුනී කරගන්න එපා. සාමාන්‍ය මහතක් තියෙන තරමට මේක තුනී කරගන්න. මං ගාව හොඳ මේ ලිඩ් එකක් තිබ්බේ නැහැ, මූඩයක් තිබ්බේ නැහැ මේක මේ රවුම් කපා ගන්න. ඉතින් ඒක නිසා මම මෙන්න මේකෙන් තමයි රවුම් කපා ගත්තේ. මේ විදිහට රවුම් ටික කපා ගන්න. මේ තියෙන්නේ මම ඒ විදිහට කපාගත්ත රවුම් ටික. මේකේ මේ මැද රවුම කපා ගන්න තරම් පොඩි කටර් එකක් මං ගාව තිබ්බේ නැහැ. ඉතින් ඒක හන්දා ඇඟිල්ලෙන් මම මේ වගේ මැද හිල් කරලා ඒ රවුම හදාගත්තා. ඉතින් කටර්ස් නැති කෙනෙක්ට උනත් මේ විදිහට කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහටත් හොඳට එනවා. දැන් තියෙන්නේ මේක ගැඹුරු තලයේ පැත ගන්න. මේක අර තුනී කරනකොට ටිකක් මහතට ගත්තා නම් මේ ඩෝනට් එක තව චුට්ටක් මහතට එනවා. ඉතින් ඒක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ අතින් උණු වැරද්දක්. පළවෙනි පාරනේ හදන්නේ. ඉතින් ආයි පාරක් හදනකොට මේක මම තව චුට්ටක් මහතට ගන්නවා කියලා හිතුවා. මම කලින් මේ තෙලෙන් ඩෝනට්ස් කීපයක් බැද්දා. ඒකයි ඒ තෙල් එකේ කෑලි වගේ පේන්නේ. නැත්තම් කවුරු හරි හිතයිනේ මේක පාවිච්චි කරපු තෙල් එකක් කියලා. නෑ. මම මේකේ කලින් බැද්දා. ඒකයි එහෙම වෙන්නේ. මේක තෙලට දැම්මම ඉබේම මේක පිම්බිලා එනවා. ඉතින් කඩෙන් ගන්නවට වඩා අපි දන්නේ නැහැ කඩේ මොන තෙල් වලින්ද මේවා බදින්නේ කියලා. පරණ තෙල් වලින් බදින්නත් පුළුවන්. ඉතින් ගෙදරදීම මේක හදා ගන්න පුළුවන්. පොඩි ළමා එහෙම හරි ආසයිනේ ඩෝනට් කන්න. ඉතින් වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනට මේක හදා ගන්න පුළුවන්. දැන් මේ ඩෝනට් එකේ උඩට දාන චොක්ලට් එක හදාගමු. මං ගාව චොක්ලට් වගේක් තිබ්බා. ඉතින් මං ඒක හන්දා මේක ඩබල් බොයිල් කරලා මේක මෙල්ට් කරන්න හිතුවා. මේකට චොක්ලට් අත්‍යවශ්‍යම නැහැ. මං ගාව තිබ්බ හින්දා තමයි මම ගත්තේ. මේ තියෙන්නේ මෙල්ට් වෙච්ච චොක්ලට් ටික. ඊට පස්සේ අයිසින් සුගර් මට කැමති තරමට ඔයාලා හදන තරමට ඔයාලා දාගන්න. අයිසින් සුගර් දාලා ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දාලා මේක හොඳට මික්ස් කරගන්න. මේක මික්ස් කරලා ඉවර වෙලා ඔයාලට චොක්ලට් නැත්තම් චොක්ලට් පවුඩර් මේකට ගන්න පුළුවන්. මම මේකට අර මෙල්ට් කරපු චොක්ලට් ටික දාලා හොඳට මික්ස් කරගන්නවා. මේක ගොඩාක් තික් නැති ඒ වගේම ගොඩාක් දිය නැති බැටර් එකක් වෙන්න ඕනේ. මෙන්න මේ ගානට තමයි චොක්ලට් පේස්ට් එක තියෙන්න ඕනේ. දැන් තියෙන්නේ මේ ඩෝනට් එක මේ චොක්ලට් පේස්ට් එකේ තවරලා
තියන්න. ටික වෙලාවකින් මේ චොක්ලට් එක හයි වෙලා මේක හරි ලස්සනට තියෙනවා. මං ගාව ස්ප්‍රින්කල්ස් තිබුණ නැහැ. ස්ප්‍රින්කල්ස් වගේ ඔයාලට තියෙනවා නම් මේ චොක්ලට් පේස්ට් එකේ ඩොනට් එක තවරලා ඊට පස්සේ ස්ප්‍රින්කල්ස් වලත් තවරලා ටිකක් වෙලා තියන්න. එතකොට මේක හරි ලස්සනට එනවා. මේ ඩොනට් එක හරි සොෆ්ට්. ඇල්ලුවම හරි සොෆ්ට්. මේ මම බැදලා ටික වෙලාවකට පස්සේ තමයි මේක කරේ. මෙන්න මෙහෙම තමයි ඩොනට් ටික තියෙන්නේ. මේ පේස්ට් එක ගාපු ගමන් ඒකයි මේ හැමතැනම ගෑවෙනවා වගේ තියෙන්නේ. මම දැන් කඩලා පෙන්නන්නම්. මේක එහෙම හයිය එකක් නෙමෙයි. පේනවනේ. හරිම සොෆ්ට් මේක. ඉතින් හදලා බලන්න. හදලා බලලා මටත් කියන්න කොහොමද කියලා.